අපේ රටේ තියෙන මේ ඉස්ලාමික මාර්ගයේ වරදි කියලා කවදාවත් කිව්වේ නැහැ. මම කිව්වා දරුවෝ ටිකක් බඳලා දෙනවා නම් අවුරුදු 9 අවුරුදු 8 දරුවෝ බඳලා දෙනවා නම් ඒක අපි වෙන ආගමක් තියනවා නම් ඒ ආගමෙන් ඒගොල්ලෝ බඳලා දෙනවා නම් ඒක වැරදි කියලා මම කිව්වා. ඒක අපේ මගේ ආගම වෙන්න පුළුවන්, බුද්ධ ආගම වෙන්න පුළුවන්, ක්‍රිස්තියානිටි වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. ළමයිව බදලා දෙනවා නම් ඒක වැරදි කියලා මම කිව්වා. අනිත් එක ඒගොල්ලෝ දැන් මේක තියෙන ඒක රට. අපි දමලා මිනිස්සු අපි අවුරුදු ටිකක් යුද්ධ ආයුධ අරගෙන රණ්ඩු වෙච්ච මිනිස්සු අපි කියනවා මේ රට එක රට වෙන්න ඕනේ. එතකොට සමහරු කට්ටිය කියනවානේ මේ රට ඇතුලේ වෙනම මේ ඒගොල්ලෝට නීතිය තියෙන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණව වැරදි. මම කවදාවත් ඉස්ලාමීය ආගම ගැන කිසි වැරදක් කතා කරේ නැහැ. හැබැයි ළමයිව හිතලා බලන්න ඔයාලගේ දරුව අවුරුදු 9 අවුරුදු 8 ඔය පව් මිනිස්සු පොයින්ට් ෆෝට දෙන්න බෑ. මේක මගේ කතාව. මගේ වෙලාව දෙන්න බෑ. ඉවරනාට පස්සේ දෙන්න. ඉවරනාට පස්සේ දෙන්න. මගේ වෙලාව ගන්න බෑ. හරිද? එතකොට මේක සම්පූර්ණ වැරදි. මේක ලෝක ආගම එන නිසාම් කාර්ය පෙරමුම් මන්ත්‍රීතුමා අපේ රටට අපිට ගරු මූලාසන සභාපතිතුමනි මෙම ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමා ඔය ඊයේ කියපු කතාව නැවතත් කියලා හිස්බුල්ලා මන්ත්‍රීතුමාගේ නමත් කියලා ඉස්ලාම් ධර්මය ගැනත් මේ කියන කතාව කරුණාකර ඉඩ දෙන්න එපා. ඩිජිටල් කරණයේදී මෙවැනි අසත්‍ය සහ ජනතාව අතර වෛරය වපුරන කතා කියන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේකත් මෙතුමාට කියන්න කැමැති. ඕගොල්ලෝ දන්නවා මේගොල්ලෝගේ ප්‍රදේශවල අපේ කෝවිලයක් කඩලා මාළු මාකටයක් අදපු මිනිස්සු මේගොල්ලෝ. අපි කවදාවත් මම කිව්වා පන්සල කඩන්න බෑ ජාපානයට. ඉතුරු ඇමතිලා ඔක්කොම කියනකොට ඉතුරු එම්පිලා ඔක්කොම කියනකොට පන්සල කඩන්න ඕනේ කියලා මම කිව්වා පන්සල කඩන්න බෑ මේ රටේ. මේ රටේ ආගම කිසි ප්‍රශ්නයක් ගේන්න බෑ කියලා. හැබැයි මෙතුමාගේ ආගමේ තියෙනවා නම් අපේ රටේ එළියට අපේ රටට ලැජ්ජා වෙන්න නීතිය අයින් කරන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමනි මරණොත් මට බය නැහැ. ඒක වෙනස් කරන්න ඕනේ කියලා මම කියනවා. ගරු මන්ත්‍රීතුමනි අපි විශේෂයට අදාළ කතා කරමු. අහිංස දරුව කොහමද බැඳලා දෙන්නේ අවුරුදු 8 අවුරුදු 9 බබාලාව? ඒගොල්ලෝ හිතනවාද? ඒගොල්ලෝ දන්නවද? ගරු මන්ත්‍රීතුමනි ඒගොල්ලෝ පන්සලේ යන්න බෑ කියලා. අපි විවාදයට අදාළව කතා කරමු. මෙතුමාගේ සම්පූර්ණ ආගම ආවිලා මට කති කිව්වොත් මාව මරලා දැම්මුත් වැරදි නම් වැරදි. ඔබතුමා නෙවෙයි හිස්බුල්ලා. එයාගේ අම්මා තාත්තා දන්නවා තාත්තා එයාගේ ඔළුවේ මොකුත් නැහැ කියලා. ඒ නිසා සිංහලෙන් නම දාලා තියෙන්නේ හිස්බුල්ලා කියලා. ඒ කියන්නේ ඔළුව නැහැ. ඔළුවේක තියෙන එක හිස්ෆුල්. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ හිස් කියලා පොයින්ට් එක වල දෙන්න බෑ. ඔයාට කොහමද පොයින්ට් එක ගරු නිසාම් කාර්ය පෙරමුම් මන්ත්‍රීතුමා රයිට් හිස්බුල්ලා මන්ත්‍රීතුමා ගැන කියපු සියලුම කතාව හැන්සාට් වලින් කපා දමන ලෙස ඉතා ගෞරවයෙන් අයද සිටින අතර දිගින් දිගටම අනිත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයේ කඩවිද විදියට මෙතුමා කතා කරොත් ඒ නව කතාව නවත්තන ලෙස ඉල්ලා සිටිනවා. ඔබතුමා විශේෂයට අදාළව කතා කරන්න. මම දැන් කියන්නේ මේ රට එකම රටක්. මේ රටේ ඉන්න මිනිසුන්ට අවුරුදු 9 අවුරුදු 8 බබා බැඳලා දෙන්න බෑ. ඒක වැරදි. ඒක ප්‍රභාකරන් කිව්වොත් වැරදි. මම කිව්වොත් වැරදි. ඒකෙඩි කිව්වොත් වැරදි. ඒ කොහමද හෙට උදේ යනකොට හිතලා බලන්න අපේ දරුව ගිහිල්ලා අවුරුදු 9 බබාව එක්කෙනෙකුට බැඳලා දීලා හෙට උදේ වෙනකොට එයාට පන්සලේ ගරු සභානායකතුමා කොච්චර වැරදි කියන්නකෝ. ඒක සම්පූර්ණව වැරදි. ඒක කවුරුන් මෙයා නෙවෙයි මාව මරලා දැම්මුත් සල්රාන් වගේ මගේ ගෙදරට ආවිල්ලා බෝම්බේ දැම්මුත් වැරදි නම් වැරදි. ඒක මම ඒකෙන් ඉවර කරනවා. අපි බලමු 1983 1983